එසේ ස්වීට් ක්ලාස් දෙන්න නාලුත් වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අද අපි කතා කරමු ඔයාලගේ 6 වසර පෙළ පොතේ තියෙන දෙවැනි පාඩමේ ඉතුරු කොටස. අද අපිට කතා කරන්න තියෙන්නේ පාසල නිවසවට වටපිටාවේ මානව ක්‍රියාකාරකම් මොනවද කියලා. අපි මුලින්ම පාසල නිවසවට ඉන ප්‍රජාව ගැන දැනගෙන ඉන්න එක ඉතාම වැදගත් වෙනවා. එහෙම බැලුවම ඔයාලගේ නිවස හැරුණාම විවිධ ජනවර්ගවල විවිධ ආගම් අදහන මිනිසුන් අපට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ආදිවාසීන්, ඒ වගේම බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් වැනි ආගම් අදහන්නන් අපේ නිවස, පාසල, පරිසරය ආවට අපිට දකින්න පුළුවන්. ඒ අනුව මේ සියලු දෙනා එක්ක සහයෝගයෙන් සමගියෙන් එකමුතුව වැඩ කරන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. ක්‍රීඩා කටයුතු, සමිති සමාගම්, සුබසාධක කටයුතු වලදී ජාති ආගම් ભેද නොසලකා හැරලා එකමුතුවෙන් වැඩ කරන්න පුරුදු වීම වැදගත් වෙනවා. මේ පාසල නිවස අවට ඇති ආර්ථික කටයුතු මොනවද කියලා අපි එහෙනම් ඊළඟට බලමු. ඒ අනුව ආර්ථිකය ප්‍රධාන කොටස් 3ක් යටතේ අපි අධ්‍යයනය කරනවා. ඒ අතර කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු, ඒ වගේම සේවා කියලා ආර්ථික කටයුතු 3 කාණ්ඩ කරන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම ඉගෙන ගමු කෘෂිකාර්මික කටයුතු කියන්නේ මොනවද කියලා. විවිධ දේශගුණික හා භූලක්ෂණ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන හින්දා ඒ ප්‍රදේශවලට සුවිශේෂී වුණ කෘෂිකාර්මික කටයුතු අපිට දැක ගන්න පුළුවන්. ඒ අතර භෝග වගාව, සත්ව පාලනය, දීවර කර්මාන්තය ඒ අතරින් කිහිපයක් වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ ජීවත් වෙන පරිසරයේ තැනිතලා ප්‍රදේශයක් නම් පොල් වගාව, ගංගා නිම්න ප්‍රදේශයක් නම් වී වගාව, කඳුකර ප්‍රදේශයක් නම් රබර් වගාව, වෙරළාසන්න ප්‍රදේශයක් නම් දීවර කර්මාන්තය, එසේත් නොමැති නම් ගවයන්, ඌරන්, කුකුලන් වැනි සතුන් නැති කිරීම වැනි කෘෂිකාර්මික කටයුතු වල නියැලීම අපට දැක ගන්න පුළුවන්. වියලි කලාපයක් තුළ නම් වගා කරන භෝග අතර මිදී, තක්කාලි, වට්ටක්කා, බෝංචි වැනි වගාවන් දකින්න පුළුවන්. වගේම තෙත් කලාපයක් තුළ වී වගාවට අමතරව එළවලු වගාව, පළතුරු වගාව බහුලව දකින්න පුළුවන්. ඊට අමතරව කඳුකර කලාපයක් තුළ අර්තාපල්, ඉඟුරු, කහ, කොකෝවා, ඒ වගේම තේ, කෝපි වගාවනුත් දකින්න පුළුවන්. අපි එහෙනම් දැන් කෘෂිකාර්මික කටයුතු කියන්නේ මොනවද කියලා යම් අවබෝධයක් ලබා ගත්තා. එහෙනම් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ කාර්මික කටයුතු ගැන. විවිධ ප්‍රදේශවලින් සපයා ගන්නා අමුද්‍රව්‍ය යොදාගෙන යම් දෙයක් නිර්මාණය කරනවා නම් අන්න ඒ නිෂ්පාදනයන් අපි කර්මාන්තයක් කියලා හඳුන්වනවා. උදාහරණයක් විදිහට ගත්තොත් උල්ලු, වාලං, ගඩොල් වැනි නිෂ්පාදන එම ප්‍රදේශය තුළ තියෙන මැටි යොදාගෙන නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම ඊට අමතර බිස්කට්, රස කැවිලි, සිමෙන්ති, පොහොර වර්ග මේ ආකාරයෙන් විවිධාකාර වූ කර්මාන්ත අපට මේ පරිසරය තුළ නිර්මාණය වෙලා තියෙනවා දකින්න පුළුවන්. ඊට අමතරව ඇඳුම් මැසීම, පැදුරු විවීම, කොහු කර්මාන්තය, රස කැවිලි කර්මාන්තය, සහල් කර්මාන්තය වැනි කර්මාන්තත් අපට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි පරම්පරාවෙන් පරම්පරාවට දායාදයක් ලෙස අදටත් පවත්වාගෙන යන කර්මාන්තත් ශ්‍රී ලංකාව තුළ දකින්න පුළුවන්. ඉතින් ඒ අතර ලී බඩුවලට මොරටුව, වෙස්මුණු කර්මාන්තය සඳහා අම්බලන්ගොඩ, පිත්තල භාණ්ඩ කර්මාන්තය සඳහා පිළිමතලාව, වේවැල් භාණ්ඩ නිෂ්පාදනය සඳහා රදාවඩුන්න, ඒ වගේම පැදුරු සඳහා දුම්බර, උළු හා ගඩොල් සඳහා බංගදෙනිය වගේ ප්‍රදේශ උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. අපිට දැන් කතා කරන්න තියෙන්නේ සේවා කියන්නේ මොනවද කියන එක. ඔයාලගේ නිවසත් පාසලත් අවට දකින්න පුළුවන් තවත් මිනිස් ක්‍රියාකාරකමක් තමයි මේ සේවාවන් කියන්නේ.
ඉතින් මේ සේවාවන් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරන ඕනෑම ආයතනයක් අපි සේවා ස්ථානයක් කියලා හඳුන්වනවා. ඉතින් ඒ අතර ගත්තම රෝහල, පාසල, තැපැල් කාර්යාලය, පොලිස් ස්ථානය, බැංකුව, ආරක්ෂක සේවා ස්ථාන මේ වගේ විවිධාකාර වූ කාණ්ඩ කීපයකට ගොනු කරන්න පුළුවන්. මේ සේවාවන් අතර රජයෙන් නොමිලේ ලබා දෙන සේවාවනුත් පෞද්ගලික අංශවලින් ලබා දෙන සේවාවනුත් වෙන වෙනම අපිට ලබා ගැනීමේ හැකියාවක් අද වෙනකොට තියෙනවා. එහෙනම් අපි කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු, සේවා කටයුතු කියන අංශ තුනේම වැදගත් කරුණු කීපයක් අපේ දැනුමට එකතු කරගත්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ විවිධ ආර්ථික කටයුතු වලින් අපිට බොහෝ සමාජ මෙහෙවරක් ඉටුවන නිසා ඒවාට Tamanට හැකි පමණින් සහාය වෙන්න ඕනි කියන එක. ඉතින් මේ ඉගෙනගත්ත කරුණු සියල්ලම ඔයාලගේ මතකයේ රඳවා ගැනීම ඉතාම වැදගත්. ඉතින් අපි එහෙනම් අදට අපේ දෙවැනි පාඩම අවසන් කරනවා. අපි ඊළඟ දවසේ ඕගොල්ලන්ගේ තුන්වෙනි පාඩමෙන් හමු වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.